තනපුඩු ඇතුලේ මොනවද තියෙන්නේ? රතු පාට, සිනි ගඳ ගහන, දුගද හමන ලේ. එහෙමනේ. එහෙමයි. අර 3D animations දාලා තිබ්බා. ලස්සන වීඩියෝවක් තිබ්බා. තනපුඩුවෙන් එළියේ පොඩි එකක් කට තියෙනකොට මොනවද එන්නේ? සුදුයි, හරි රහයි, හරි ගුණයි, හරි පෝෂණීයයි. දරුවා බලන් ඉදි වැඩෙනවා. කිරි ආස්කමක් නෙමෙයිද? මේ 21 වන සියවසේ පපු කැවුතු දැන් ෆෝමියුලා 1 තියෙනවා හාමුදුරනේ. මේක ඇත්තට දියුණුයි. ඔව්. තනපුඩුව සැත්තුඩකින් පළුදු කරොත් එන්නේ කිරිද ලේද? ලේ. කොතනින්ද ඔය කිරි ටික ලේ වෙන්නේ? කන්වර්ට් වෙන තැන කොතනද? ආස්කමක් නෙමෙයි ධම්මා. පොඩි එකක් තුරුල් කරගන්නකොට කැකෑරෙන ලේ ටික කිරි වෙනවනේ. මුළු ලෝකෙම සත්තුන්ගෙත් එහෙමයි. මිනිස්සු අම්මා කියන තැනට ඒ සෙනෙහසට ඒක කිරි වෙනවා. ඒ හරි විශ්මිතයි හොඳ. ඒ හරි විශ්මිතයි. මේ කියන වචනයක් ගානේ මොනාගේ හයියෙන්ද? ඒ කිරිවල මිනිස්සු මේවා බොහොම ඉක්මනට අමතක කරනවා අවුරුදු 20 පැන්න ගම.